ආයුබෝවන් දරුවනේ සුබ දේශනක් වේවා. අද අපි බලාපොරොත්තු වෙනවා ළමයින්ට මම බලාපොරොත්තු වුණා පුනරීක්ෂණ අභ්‍යාස කරන්නයි කියලා 10 වසරේදී. ගණිතයේ පළවෙනි පාඩමේ පුනරීක්ෂණය. අද යනවා මම ඊට ටිකක් එහාට 10 ශ්‍රේණියේ පළමු පාඩමේ කේන්ද්‍රීය ඛණ්ඩයක චාප දිග සොයන. කේන්ද්‍රීය ඛණ්ඩයක චාප දිග. එතකොට කේන්ද්‍රීය ඛණ්ඩයක් කියන්නේ මොකක්ද කියන එක ඉස්සෙල්ලාම අපි පැහැදිලි කරගන්නට ඕන. බලන්න මම මේ රූපයක් ඇඳලා තියෙන වෘතයක්. මේ වෘතයේ පළවෙනි රූපේ මෙතන කොටසක් වෙන් කරලා තියෙනවා බලන්න. අර R කියලා දාලා දිනවා. අර ඒව දෙකක් සම්බන්ධ වෙන වෘතයකින් කොටසක් සම්බන්ධ වෙන කොටසක් ඇඳලා තියෙනවා. ඒක මම කොටසක් වශයෙන් එළියට අරන් තියෙනවා බලන්න. අංශක 60ක කේන්ද්‍රයට සම්බන්ධ කෝණයත් එක්ක අරය කොටස් දෙකක් සම්බන්ධ වෙන කොටසක් කපලා වෙන් කරා. අන්න ඔය කොටසට අපි කියනවා මොකක් කියලාද? කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. ඔයාලා මේ වගේ අවස්ථා දැකලා තියෙනවා. මොන වගේ අවස්ථා? කේන්ද්‍රික ඛණ්ඩ නිරූපණය වෙච්ච අවස්ථා. මම සිහිපත් කරා. රවුම් කේක් ගෙඩියක් තියෙනවා. රවුමට හදාපු කේක් ගෙඩියක් තියෙනවා. ළමයින්ට මේ අවස්ථාවේ නිරූපණය කරලා ළමයි මේ වෘත්ති ඉඳලත් ඇති. මේ වගේ කොටසක් අපලා අයින් කරනවා. අන්න කේන්ද්‍රීය ඛණ්ඩයක්. ඒක අවස්ථාව. ළමයින්ට මම ඒක ප්‍රායෝගිකව පෙන්නන්න මෙන්න මේ අවස්ථාවක් කරගන්න. බලන්න. මේ තියෙන්නේ වෘත්තයක්. මේ වෘතයේ මේ කොටසක් මම වෙන් කරා. අන්න ඒකට කියනවා අපි කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. මේ තියෙන එක කේන්ද්‍රික ඛණ්ඩය. එහෙනම් මේක මොකද්ද? මේකත් කේන්ද්‍රික ඛණ්ඩයක්. මේ කොටසත් දැන් කේන්ද්‍රික ඛණ්ඩයක්. කේන්ද්‍රය සම්බන්ධ කොටසක් නිරූපණය වෙනවා නම් ඒකට කියනවා අපි කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. අද අපේ පාඩම මේ කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග සොයන එක. චාප දිග. මෙන්න මේ කොටස. මම ලියලා තියෙන AB කියලා. AB කොටස තමයි චාප දිග. එහෙනම් අද අපේ පාඩමේ මාතෘකාව වෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග. මේ චාප දිග ලබා ගන්න කොහොමද කියන එක ගණිතයේ. අපි ඒකට යනවා. අපි ලියමුකෝ කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග සමාන වෙනවා මුළු වෘතේ නම් ලක්ෂයක් වටා කෝණ වලගේ කීයද? ලක්ෂයක් වටා සම්පූර්ණ කෝණ වලගේ 360. මේ කේන්ද්‍රීය ඛණ්ඩයේ කෝණයගේ කීයද? 60. 360න් 60. එතකොට මේ චාප දිග කියන්නේ මොකද්ද? වෘතයෙන් පරිධියෙන් කොටසක්. එහෙනම් අපි ඒක පරිධිය සොයන සූත්‍රය තමයි 2πr. එහෙනම් චාප දිග සොයන සූත්‍රය තමයි 360න් 60යි 2πr. එයාදාල කේන්ද්‍රික ඛණ්ඩය දාලා අපි යන්නේ 360න් 60 කියන්නේ ගියේ සුළු කරාම 6න් 1යි. ඒකම 6න් 1යි. 60 60 කොටවල 1යි 360ට 6 60 කොටවල කීයක් තියෙනවද? 6ක් තියෙනවා. අපි සුළු කරමු ඕනනම් ඕක 60 බෙදීම 360 බිඳුවට බිඳුව කැපුණා. සමාන ගියේ 6 බෙදීම 30යි. 6ට 6 කොටවල 1යි 30ට 6 කොටවල 6යි. නම් උත්තරේ නෝ 6න් 1. ඔන්න 6න් 1 ආපු හැටි. ගණිතය සුළු කිරීම නේද? වැඩි කිරීම. 2 වැඩි කිරීම. π කියන්නේ කීයද? 7න් 22 බව දන්නවා. R වලගේ දීලා තියෙනවා. කීයේ OA වල අගේ OB OA ට සමානයි නේද? එහෙනම් අරය කීයද? 14 සෙන්ටිමීටර්. අපි දැන් සුළු කරමු. 7ට 7 කොටවල 1යි 14ට 7 කොටවල 2. දෙකෙන් ගමු 2ට 2 කොටවල 1යි 6ට 2 කොටවල 3. දැන් ඉතුරු වගයන් ටික අපි වැඩි කරමු. දෙවරක් 22 44. හරියට එනවා 3 වරක් එක 3යි.
එහෙනම් 44 3ෙන් බෙදන්න ඕන. 44 3ෙන් බෙදන්න. 4ට 3 වරක් 1යි 1 වරක් 3 3යි. අඩු කරාම 1යි නේද? 14ට 3 වරක් 4යි. 4 වරක් 3 12. දෙකක් ඉතුරු. මම දශම තිබුණා. බිංදුවක් දැම්ම නේද? 20ට 3 වරක් 6යි. 6 වරක් 3 18යි. ඉතුරු වෙනවා 2ක්. අපිට ඇති පළමු දශම ස්ථානයට එන අපිට එනවා 14.6 සෙන්ටිමීටර්. ඒ මොකක්ද ආවේ අපිට? චාපදීඝ. චාපදීඝ සමාන වෙනවා 14.6 සෙන්ටිමීටර්. මේ AB චාපදීඝයේ අගය තමයි 14.6. එහෙනම් අපි මේ කරේ මොකද්ද? වෘතයකින් කොටස් කේන්ද්‍රය සම්බන්ධ වන කොටසකට කිව්වා කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. ඒ කේන්ද්‍රික ඛණ්ඩේ AB කියන චාපදීඝ ලබා ගත්ත අය තමයි මේ පැහැදිලි කරේ. ඒකට ඔයාලමයි මේ ටික සටහන් කර ගන්නට පුළුවන් දැන්. පළවෙනි රූපයෙන් කියවෙන්නේ වෘතය. දෙවෙනි රූපයෙන් කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩය. මම ඔය ළමයින්ට ඒ අවස්ථාව නිරූපණය කරලා පෙන්නුවා. දැන් ඔය ළමයින්ට මම අවස්ථාවක් දෙනවා කේන්ද්‍රික ඛණ්ඩයක චාපදීඝ සොයන්න. බලන්නකො මේ කෝණය 120යි. අපි අරේ දාමු 7යි cm කියලා. P Q කියලා දාමු. එහෙනම් PQ චාපදීඝ සොයන්න තියෙනවා. PQ චාපදීඝ සොයන්න. දැන් ළමයින්ට අවස්ථාව තියෙනවා PQ චාපදීඝ සොයන්න. හදන්න බලන්න ළමයි. චාපදීඝ සමානයි කෝණය ලියනවා. කීයද? 360න් 120. වැඩි කිරීම 2πr. අපි දෙවෙනි අවස්ථාවට යන ළමයින්ට ඒක හුරු වෙන්න ඕනේ. දැන් සුළු කරමු බලන්න. බිඳුවට බිඳුවක 36 බෙදීම 12. වැඩි කිරීම 2 වැඩි කිරීම 7න් 22. වැඩි කිරීම r කියන්නේ කීයද? 7යි 100. 36න් 12. කීයද උත්තරේ? 3න් 1යි. 12ට 12යි ගොඩවල් 1යි. 36ට 12යි ගොඩවල් 3යි. වැඩි කිරීම 2 වැඩි කිරීම 4 7 කපමු. එතකොට අපිට එනවා 2 වරක් 22 44. එතකොට අපිට පිළිතුරක් එනවා 44 බෙදන්නලු 3. ඉස්සරලා පරිද්දෙම උත්තරේ එනවා අපිට කීයක්? 14.6 සෙන්ටිමීටර්. දැන් චාපදීඝ කීයද? 14.6. මොන චාපදීඝද? PQ චාපදීඝ. PQ චාපදීඝ 14.6. ඊළඟට ළමයි අභ්‍යාසයක් කරමු. අභ්‍යාස චාපදීඝ සොයන්න. චාපදීඝ සොයන්න.
කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. මෙතන කෝණය 60යි. මේක 14 සෙන්ටිමීටර. A B C ABC චාප දිග. මේක චාප දිග හොයන්න. දැන් ඔයාලට පේනවා කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය ගැන අවධානය යොමු කරන්න. මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩයට නොවන කොටසක තමයි අංශක 60 දීලා තියෙන්නේ. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩය වෙන්නේ මේ ටික. ඒකේ කේන්ද්‍රික කෝණය කීයද? 360යි සම්පූර්ණ. ඒකෙන් 60 අයින් කරන්න ඕනේ. එහෙනම් මෙතන කීයද? 300යි. ඒක ළමයා විසින් සකස් කරගත යුතු දෙයක්. පැහැදිලි නේද? එහෙනම් අපි දැන් ලියනවා කේන්ද්‍රික කෝණය කීයේ 360න් 300 වැඩි කිරීම 2πr. සුළු කරමු බලන්න. බිඳුවට බිඳුව කැපුණා 36ට 6 ගොඩවල් 6යි 30ට 6 ගොඩවල් 5යි. වැඩි කිරීම 2 වැඩි කිරීම 7න් 22 වැඩි කිරීම r කියන්නේ 14 සෙන්ටිමීටර. කොහොමින් යන්නේ අපි ඔයාලමයින්ට අවස්ථාව දෙමින් මේ ටික හැදුවනේ ඒ ආකාරයට මේකත් බලන්න. නැවත මම කියනවා මෙතන කෝණේ අංශක 60යි. මේක අපිට අදාළ නැහැ. මොකද කේන්ද්‍රීය ඛණ්ඩය ABC චාපදික. ABC චාපදික වෙනනම් ඒ කේන්ද්‍රීය කෝණය වෙන්නේ මෙන්න මේ අපි සටහන් නොවුණු ටික. ඒ සටහන් නොවුණු ටික අගය කීයද? මුළු රූපිය 360යි ලක්ෂයක් වටා කෝණවල. ඒකෙන් 60 අයින් කරාම එන්නේ 300. මොන පැහැදිලි කරගන්න. ඒක සුළු කරාම 6න් 5යි. දැන් අපි සුළු කරමු. 7ට 7 ඒව 1යි 14ට 7 ඒව 2යි. දැන් අපි කපනවා මේ දෙකට 2 ඒව 1යි 6ට 2 ඒව 3යි. දැන් වැඩි කරමු දැන්. දෙවරක් 22 44. ඒක වැඩි කරනවා 5. බෙදනවා 3. මේ ටික මගුල් 44 5න් වැඩි කරනවා. 5 වරක් 4 20න් බිඳුව 2ක් ඉතුරු. 5 වරක් 4 20යි 2යි 22. 220 බෙදනවා 3. 220 3න් බෙදා. බෙදුම් බලන්න ළමයි. 22ට 3 වරක් 7යි. 7 වරක් 3 21යි. අඩු කරාම 1යි. 10ට 3 වරක් 3යි. 3 වරක් 3 9යි. එකක් ඉතුරුයි. දශම තියුවා බිඳුවක් දාලා 10ට 3 වරක් 3. එහෙනම් අපිට පිළිතුරක් එනවා කීයද? 73.3 සෙන්ටිමීටර. කවුද? චාප දිග. චාප දිග 73.3. ඔන්න මම අභ්‍යාසයක තවත් ස්වරූපයක් කියලා දුන්නා. ඔයාලමයි දැන් පැහැදිලි වෙනවා කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග සොයන ආකාරය. ඒ සඳහාම ඔයාලමයින්ගේ අච්චු පොතේ තියෙනවා 1 අභ්‍යාසය කියලා 7 වෙනි පිටුවේ කොටස. ඔය ටික කරනවා නම් ඔයාලමයින්ට ඒ දැනුම ලැබෙවි චාප දිගද හොයන ආකාරය. ඒ චාප දිග සෙවීම සඳහා කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග දෙවීම තමයි අද පාඩමේ ආරමුණ. ඒකට සුළු කිරීම සියල්ලම මේ කියපු පරිද්දෙන් කරන්නට ඕන. මොකද තියාගන්න. ඒතර කේන්ද්‍රික ඛණ්ඩයක් කියන එක අවබෝධ කරගන්නේ චාප දිග දුන්නාම රූප සටහනේ දුන්නාම මෙන්න මේ වගේ අවස්ථාවක විශේෂයි. මොකද මේ 60 දාලා ළමයි හදනවා ගන්න. ඒක වැරදි. 60 නෙවෙයි යවන කේන්ද්‍රික කෝණය හොයා ගැනීමේ අවශ්‍යතාවය ළමයා තේරුම් ගන්නට ඕන. හොඳයි.
ඔලම එතකොට ඉතුරු අභ්‍යාස ටික කරන්නට ඕන. අද කරේ අපි කේන්ද්‍රීය ඛණ්ඩයක චාපදික. එතකොට අද 10 ශ්‍රේණියේ පළමු පාඩමේ දෙවෙනි අදියර තමයි කේන්ද්‍රීය ඛණ්ඩයක චාපදික සෙවීම. අපි ඊළඟට ඉදිරියට යමු අභ්‍යාස කරාට පස්සේ. එහෙනම් ඔයාලමයි එක අභ්‍යාසය 7 වෙනි පිටුව ගෙදරදී කරන්න. බොහොම හොඳයි.